උඩිනුත් ගින්දර. අද ළමයි මං හිතන්නේ දන්නේ නැතුව ඉතින් ආප්ප හදද්දී උඩින් ගින්දර දානවා කියලා. සමහරව ආප්ප දානවා පිඟානෙන් එකයි ලොකු ආප්ප. තව සමහරලාට ආප්ප හදනවා නිකන් මලක හැඩයට. ඒකට කියනවා මල්ල ආප්ප කියලා. ඒ කිරි ආප්ප. මේක පැණි දාලා හදද්දී කියනවා පැණි ආප්ප කියලා. ටිකක් ගාන නම් වැඩි බිත්තර ආප්ප. උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදින් සවුන්දර කන්නේ පාන්දර. මං හිතන්නේ මේ තේරවිල්ල නොදන්න කෙනෙක් නැති තරම්. තේරවිල්ල විතරක් නෙමෙයි ඒකේ උත්තරෙත් දන්නවා. ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ ඔන්න ඔය විදිහට ආප්ප හදන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. ආප්ප පුච්චනකොට ගොඩක් වෙලාවට අද ඔයගොල්ලෝ දකින්නේ මෙන්න මේ වගේ පියනකින් වහනවා. මේ පියනේ වෙහිල්ලෙන් අපේක්ෂා කරන්නේ මේ යටින් ගින්දර දානවා වගේ මේ ගින්දර ඒ රස්නේ තියා ගන්න ඕන මේක හොඳට තැම්බෙන්න. නැත්නම් මේ ආප්ප පිච්චෙන්න. ඒ වෙනුවට තමයි පැරැන්නෝ පාවිච්චි කරේ මෙන්න මේ ගිනි කබල. නැත්නම් අඟුරු කබල. පාවිච්චි කරේ ඒකට. ඒකට අඟුරු කබලෙන් වහපුවාම තිනුත් ගින්දර ටික තියෙනවා. උඩිනුත් ගින්දර ලැබෙනවා මේ ගිනි කබල නිසා. එතකොට ආප්පේ හොඳින් පිළිස්සෙනවා. ආප්ප හදනකොට ආප්ප ගලවන්න එපා පරිස්සමට. ඊට ඉස්සෙල්ලා මේ බලන්න මේ තාච්චියට අපූර්ව මිටක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ ගින්දරත් එක්ක වැඩ කරනකොට අතට රස්නෙන එක වළක්වන්න ටිකක් දිග මිටක් සමහරලාට ඒක අපි අර හැන්දෙනම් ගොඩක් වෙලාට ලී මිටක් තියෙනවා. මෙතන නම් මේ ප්ලාස්ටික් මිටක් දාලා තියෙනවා. මෙතන ආප්ප ගලවන එක. මේක ලස්සනට කලාවට ගලවන්න ඕන. ඊළඟට සමහරලාට මේ ආප්පෙන් ආප්පෙට මේක දානකොට මේක පොඩක් පිහින්න ඕන. ඒකට තියෙනවා මේ තෙල් පොට්ටනියක්. මේක හරි ගස්සලා තියෙන්නේ මේක ඇතුළට වේලිච්ච පොල් කුඩු දාලා මේක පොල් තෙල් ටිකක් ගාවනවා. ගාලා මෙන්න මෙහෙම හොඳට තාච්චිය පිහිනවා. එහෙම නැත්නම් ආප්පේ ගැලවෙන්නේ නැහනේ. සමහර ඉතින් මේකට ආප්ප හදනකොට ආප්ප මිශ්‍රණයට බිත්තරයක් එහෙම දා ගන්නවා. විවිධ උපක්‍රම කරනවා සමහරවල් ගැලවෙන්නේ නැතුව ගියාම. ආප්ප කියලා කියන්නේ ඉන්දියාවේ කේරළ, තමිල්නාඩු විතරක් නෙමෙයි ලංකාවෙත්
බොහොම ජනප්‍රිය සාම්ප්‍රදායික ආහාරයක්. සාමාන්‍යයෙන් උදේ ආහාරය සඳහා ඒ වගේම රාත්‍රී ආහාරය සඳහා යොදා ගන්න දෙයක්. ඉතින් අර අපි මුලින් කිව්වා වගේ ආප්ප ගැන තේරවිල්ල කිව්වට මොකේ අද වෙනකොට ඒ තේරවිල්ල ගොඩාක් කොටස් වෙනස් වෙලා තියෙන්නේ. උඩිනුත් ගින්දර. අද ළමයි මං හිතන්නේ දන්නේ නැතුව ඉතින් ආප්ප හදද්දී උඩින් ගින්දර දානවා කියලා. යටිනුත් ගින්දර. යටින් නම් ගින්දර තියෙනවා. මැදින් සෞන්දර. මං හිතන්නේ මේ සෞන්දර කියන්නේ මේ සුන්දර කියන බව වෙන්න ඇති එක් පොඩ්ඩක් තව පොඩ්ඩක් හොයලා බලන්න ඕන වචනයක්. කන්නේ පාන්දර. ඉතින් අද ගොඩක් වෙලාවට ආප්ප ආහාරයට ගන්නෙ රාත්‍රියේ තමයි වැඩි හරියක් ආහාරයට ගන්නෙ. ආප්ප කන්න වඩා හොඳ ලුණු මිරිස්. ඉතින් ලුණු මිරිසුත් ගාගෙන මේ විදිහට හදපු ආප් එක රහ බැලුවොත් එහෙම ගොඩක් රහයි. ආප්ප වර්ග ගොඩක් තියෙනවා. මේ මම කන්නේ නම් තේන් ආප්පයක්. සමහරව ආප්ප දානවා පිඟානෙන් එකයි ලොකු ආප්ප. තව සමහරවල්ලාට ආප්ප හදනවා නිකන් මලක හැඩයට. ඒකට කියනවා මල්ල ආප්ප කියලා. ඒ කිරි ආප්ප. මේක පැණි දාලා හදද්දී කියනවා පැණි ආප්ප කියලා. ටිකක් ගාන නම් වැඩි බිත්තර ආප්ප. බිත්තර දාලා හදන්නේ. ඉතින් කොහොම හරි කමන්නේ ආප්ප කියලා කියන්නේ අපේ දේශීය ආහාරයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද ඔයගොල්ලන්ට විශේෂයෙන් ඉදිරිපත් කළේ ආප්පයක් හදද්දී ගොඩාක් අය නොදන්න දෙයක් තමයි ඔය උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර මැදින් සෞන්දර කන්නේ පාන්දර කියන එක. ඒ ගැන අත්දැකීමක් දෙන්න තමයි අපි අද වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ.